ආයුබෝවන් මේ වීඩියෝ එක අරන් එන්නේ සුව නොවන රෝග පිළිබඳව සහ සොයා ගන්න බැරි රෝග පිළිබඳව ටිකක් කතා කරන්න. ඒකට හේතු සාධකය වෙනවා පහුගිය වකවානුවේ මංගාවට එනවා හුඟක් රෝගීන්. ඒ අයට බොහෝ වෙලාවට වෛද්‍යවරයාට ලෙඩේ අහුවෙන්නේ නැහැ. අපි වෙන කෙනෙක් බැලුවට ලෙඩේ අහුවෙන්නේ නැහැ. අපි හිතනවා අඳුරකින් බලනවා නැත්තම් මොනවා හරි ශක්තියකින් බලනවා වරමකින් බලනවා හැබැයි ලෙඩේ අහුවෙලා නැහැ. ඇත්තටම වෛද්‍යවරයාට අහුවෙන්නේ නැත්තම් වරම් පැත්තකින් බලනවා නම් අහුවෙන්නේ නැත්තම් ඇත්තටම මේ ලෙඩේ කොහොමද හොයන්නේ? ඒක කර්මානුරූපීව සමහර වෙලාවට හොයන්න වෙනවා. මේ ලෙඩ රෝගී තියෙනවා මිනිස්සයා තුල. හැබැයි ලෙඩ රෝගී මිනිස්සයා තුල තිබුණට ලෙඩේ කාටවත් අහු වෙන්නේ නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ මේ ලෙඩේට අදාළ කර්මානුරූපීව දේ මොකද්ද කියලා හොයන්න. එතකොට මේ කර්මානුරූපී දේ මොකද්ද කියලා හොයන්නේ කොහොමද? ඇත්තටම මෙන්න මේ අවස්ථාව තමයි මේ ජන්මපත්‍ර පරීක්ෂාව සිදු කළ යුතු අත්‍යවශ්‍යම මොහොත. අහුවෙන්නෙම නැහැ කියන අයට මේ ජන්මපත්‍ර පරීක්ෂාව කරලා කර්ම දෝෂ කියලා කොටසක් ජන්මපත්‍රයේ යම් කොටසක සඳහන් වෙනවා. ජන්මපත්‍රයක අපි ගත්තාම කේන්දර කොටුවල 6 8 12 කියන ස්ථාන ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා ඒවට අදාළ ග්‍රහයෝ කවුද කියලා බලලා 6 කවුද ග්‍රහයෝ ඉන්න 6 සතුරු පැත්තට අදාළව සහ බඩ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා 8 සම්බන්ධව ගත්තොත් එහෙම 8 දෝෂ කීපයක් ගැන සඳහන් වෙනවා මාරක ස්ථානය සහ 12 වෙන්න ශයකන ස්ථානයේ වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ ස්ථාන වල ඉන්නේ කවුද? එතකොට මේ ස්ථාන වලට පත් වෙලා ඉන්න ග්‍රහයන්ගෙන් අපට ඇති වෙන්නේ කුමක්ද? අන්න ඒවා තෝරගන්න ජ්‍යොතිෂ වේදියෙකුට ලවා නිවැරදි පරීක්ෂාවක් කරගන්න ඕන. අන්න එහෙම පරීක්ෂාවක් කරන්න ඕන. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර පුරුකම් වරන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරන කෙනෙක් ලවා පරීක්ෂා කරනවා නම් මේ කාරණේ ටිකක් මේට වැඩිය සූක්ෂම හොයන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට එතෙන්දී මේ දෝෂවල තියෙනවා දෝෂ ගණනාවක්. එතකොට මේකේ තියෙනවා නිජ කියලා දෝෂ වර්ගයක්. නිජ දෝෂ තියෙනවා. ඊට පස්සේ ආගන්තුක දෝෂ තියෙනවා. මේ නිජ දෝෂයි ආගන්තුක දෝෂයි කියලා ගත්තහම නිජ දෘෂ්ට දෝෂ සහ නිජ අදෘෂ්ට දෝෂ. එතකොට ඊළඟට ආගන්තුක දෘෂ්ට දෝෂ සහ ආගන්තුක අදෘෂ්ට දෝෂ. මෙන්න මේ කාරණා දෙකම සඳහන් වෙනවා. මේක විශේෂ කාරණා ගොඩක් තියෙනවා. ඒක ජ්‍යොතිෂ වේදියෝ දන්නවා. ඉතින් එතකොට මෙන්න මේ කාරණාත් එක්ක ඉන්න ග්‍රහය කවුද? ඉන්න ස්ථාන කොහොමද? තමුන්ගේ සතුරු ස්ථානවලද ඉන්නේ? 2 6 8 12 කියන ස්ථානවලද ඉන්නේ? එතකොට අන්නේ කාරණා සේරම බලනකොට අපිට නරක ස්ථානවල හතුරු ස්ථානවල ඉන්න ග්‍රහයෝ නම් මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ තමුන් සංසාරේ කරලා තියෙන යම්කිසි අකුසල විපාකයක් පෙන්වුම් කරනවා. මේ අකුසල විපාකයේ පෙන්වුම් කරන එක වෛද්‍යවරට හසු වෙන්නේ නැහැ. සමහරට කේන්දරයේ නොබැලුවොත් අර ඇදුරුතුමාට ඇදුරුතුමියට වරම් දරුවට අහු නොවෙන්න පුළුවන්. අන්න ඒක නිසා විශේෂ කේන්දර පරීක්ෂාවක් කරගෙන තමුන්ට හොයන්නම බැරි රෝගයක් තියෙනවා නම් මේ රෝගේ පැහැදිලිව හොයාගන්න උත්සාහ කරන්න. එතකොට සමහර අය මට කතා කරලා කියනවා වෙද මහත්තයා රස්සාව කොච්චර කළත් දියුණු වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. කොච්චරත් කරනවා සල්ලිත් හොයනවා ඉතුරු කරනවා හොයන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය විදිහට කේන්දරයේ බැලුවට පස්සේ මේ මිනිස්යාගේ තියෙන ග්‍රහ පීඨී ටික බොහොම හොඳයි. හොඳ ග්‍රහ පීඨීමක් තියෙන කෙනෙකුට මෙහෙම කොහොමද වෙන්නේ කියලා සූක්ෂමව මේ නිජ දෝෂ හා ආගන්තුක දෝෂ හරහා හොයා බලන්න සිද්ධ වෙනවා. එහෙමනම් අන්නේ ආගන්තුක දෝෂ නිජ දෝෂ කියන කොටස් වල ඒ කොටස් දෙකකට බෙදලා තියෙනවා හැම කොටසක්. ඒවා බෙදපු කොටස් වලින් තොරතුරු හොයාගන්න ඒ අදාළ ජ්‍යොතිෂ වේද්‍යයාට හැකියාවක් තියෙන්න ඕන. අන්නේ හැකියාව තුළින් මෙන්න මේ කාරණේ හොයනවා. පහුගිය වකවානුවේ ටිකක් දුරින් කෙනෙක් කතා කළා
කියනවා වෙද මහත්තයා දියුණුවක් නැහැ. මහත්තයා මෙහෙම රැකියාවක් කරනවා. ඒ රැකියාව කරන්නේ තනියම තමයි රැකියාව කරන්නේ. නමුත් ඒකෙදි දියුණුවක් නැහැ. මම මහත්තයාව රට අරින්න හිතන් ඉන්නේ. එහෙම කියලා මේ කාරණා ගොඩක් කියනවා. මම කාරණේ හොයලා බලනකොට ඇත්තටම මේ සාපයක් තියෙනවා. මේ 6 8 12 කියන ස්ථානවල ඉන්න ග්‍රහයෝ ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒකෙන්ම තියෙනවා රවි ඉන්න තැන, කුජ ඉන්න තැන, ඊගාවට ගුරු ඉන්න තැන. මේ ආදී කාරණා ගොඩක් තියෙනවා. අවසානයේ කාරණේ තමයි ගුරුවරයෙක්ගේ සාපයක් තියෙනවා. ඒ ගුරුවර සාපය සංසාරේ පුරාවට ආපු ගුරු සාපයක්. ඊගාවට මේ ආත්මේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන ඒ ගුරුවරයා අතහැරපු එකේ යම් අමනාපයකුත් එක්ක තමයි මේ ශාපේ එන්නේ. මෙන්න මේ වගේ සියුම් දේවල් හොයන්න පුළුවන් මේ කේන්දරය තුලින්. අන්න එහෙම කේන්දරය තුලින් මේ වගේ සියුම් දේවල් හොයලා ඒ කාරණාව මොකද්ද කියලා පැහැදිලිව හොයලා බලලා ඒ කාරණාවට අදාළව ප්‍රතිකර්ම කරන්න පුළුවන් වෙන්න ඕන. මේ සොයාගන්න බැරි හසු නොවන රෝග මෙන්න මේ 6 8 12 ස්ථානවල ඉන්න අධිපතීන් ඒ අදාළ ස්ථානයට ඇවිල්ලා තියෙන ග්‍රහය ඒ ආදී දේවල් එක්ක ඒ ලග්නය අනුව වෙනස් වෙන ස්ථාන තියෙනවා. එතකොට 6 ඉන්නේ කවුද 8 ඉන්නේ කවුද 12 ඉන්නේ කවුද ඒ වගේ ආදී 2 ඉන්නේ කවුද ආදී වශයෙන් හඳුන්වනවා. හැබැයි ඉතින් ඒක තෝරගන්න ජෝතිෂයේම බලන්න වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ කාරණා තුලින් සමහර දේවල් පැහැදිලිව හොයන්න පුළුවන්. ඒකෙහිඳ මෙන්න මේ හොයන්නම බැරි කෙනෙක් ලෙඩ රෝග සුව වෙන්නෙම නැති කෙනෙක් ඉන්නවා නම් පැහැදිලිව කොහොම හරි දන්න දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් ලව්ව හරි මේ කාරණය බලා ගන්න. එතකොට ඔයාලට මේ කාරණය පැහැදිලිව හොයාගෙන ඒකට අදාළ ප්‍රතිකර්ම කරන්න පුළුවන් වෙනවා කියන එක මම විශ්වාස කරනවා සහ මම අත්දැකීමෙන් දන්නවා. එහෙනම් මෙන්න මේ විදිහට යම්කිසි එකකින් බැයි නම් ඊගාව පැත්තෙන් බලලා කරන්න හැමෝටම ප්‍රඥාව පහළ වේවා. ඒ අයගේ හැමෝටම සසර පින් මතු වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායුෂ ලැබේවා.